ආයුබෝවන් අද මම ඔයගලන්ට කියන්නේ කොච්චර බේත් දුන්නත් උණ බැස්සෙම නැති වෛද්‍යවරයෙක්ගේ කතාවක්. එක දවසක් වෛද්‍යවරයෙක් ගෙදර ඉන්නකොට එයාට පොඩි උණ ගතියක් වගේ ඇඟට උණ ගතියක් වගේ එහෙම තේරුණා. පොඩි කැස්ස ගතියකුත් එක්ක පොඩි හුස්ම ගන්න අමාරු ගතියක් තිබ්බා. එතකොට මේ වෛද්‍යවරයාට කලින් ඉඳන්ම පොඩි වීස් එක වගේ ගතියක් තිබ්බා. එතකොට මේ පොඩි උණත් එක්ක මේ හුස්ම ගන්න අමාරු ගතිය වෛද්‍යවරයාත් මේ ස්ටෙතොස්කෝප් එක තියලා පොඩ්ඩක් පපුවට සවන් දුන්නාට පස්සේ එයාට පොඩි තේරුණා පොඩි chest infection එකකට වගේ ගිහිල්ලා තියෙනවා කියලා. ඊට පස්සේ මේ වෛද්‍යවරයා පුතාට කතා කරලා කිව්වා මට chest infection එකක් තියෙනවා වගේ තේරෙනවා. ඒක නිසා අපි හොස්පිටල් එකට යන්න කියලා පුතාගෙන් ඇහුවා. ඊට පුතාත් කිව්වා ඔව් අනිවාර්යයෙන්ම අපි දැන් හොස්පිටල් එකට යන්න කියලා තාත්තයි පුතයි ගියා හොස්පිටල් එකට. එතකොට මේ හොස්පිටල් එකේදී විශේෂඥ සර්වාංග වෛද්‍යවරයෙක් හම්බ වෙනවා. ඒ විශේෂඥ සර්වාංග වෛද්‍යවරයා යටතේ තමයි ඇඩ්මිට් වෙන්නේ. ඊට පස්සේ ඇඩ්මිට් වුණාට පස්සේ ඔක්කොම ටෙස්ට් එක කරනවා. ඒත් එක්කම IV කෙෆ්‍රැක්සෝන් ඇන්ටිබයොටික් එක පටන් ගන්නවා. එතකොට දවස් 4-5ක් වගේ යද්දි දැන් ඔක්කොම ඉන්වෙස්ටිගේෂන්ස් කරන රිපෝට්ස් එහෙම නෝමල් අතට හැරෙනවා. ඒකට chest x-ray එක හොඳ අතට හැරෙනවා. ඊට පස්සේ මුත්‍රා චෙක් කරලා බැලුවා. ඊට පස්සේ ලේ චෙක් කරලා බැලුවා. ඔක්කොම හොඳ අතට හැරෙනවා. ඒත් උණ විතරක් දිගටම 100ට වඩා එනවා දිගටම උණ තියෙනවා. එතකොට මේක ලොකු ප්‍රශ්නයක්. දැන් ඔක්කොම තව ඉන්වෙස්ටිගේෂන්ස් ටිකක් ඕඩර් කරා විශේෂඥ සර්වාංග වෛද්‍යවරයා. ඒ ඔක්කොම රිපෝට්ස් නෝමල්. ඒත් මේ උණ දිගටම තියෙනවා. රෝගී වෙලා ඉන්න වෛද්‍යවරයාත් මේ වගේම ඇඳේ ඉන්නකොට පොඩ්ඩක් කල්පනා කරන්න පටන් ගත්තා මොකද්ද මේ මෙතන මගේ ඇඟ ඇතුලේ වෙන්නේ? මොකද දැන් ඔක්කොම රිපෝට්ස් නෝමල්. මේ තුන දිගටම 100ට වඩා දිගටම ස්පයික්ස් තියෙනවා. එතකොට පොඩි අදහසක් ආවා මේ වෛද්‍යවරයාට. ඔහොම කල්පනා කර ඉන්නකොට මේ උණ මේ ඇන්ටිබයොටික් එක නිසා ආව වෙන්න පුළුවන්ද කියන අදහස මේ වෛද්‍යවරයාට ඔළුවට ආවා. ඊට පස්සේ ඊළඟ දවසේ විශේෂඥ සර්වාංග වෛද්‍යවරයා බලන්න ආවට පස්සේ වෛද්‍යවරයා කිව්වා උණ මේ ඇන්ටිබයොටික් එක නිසා මේ IV යන ඇන්ටිබයොටික් එක නිසා ආව වෙන්න බැරිද කියලා. ඊට පස්සේ මේ විශේෂඥ සර්වාංග වෛද්‍යවරයාත් හිතලා බලලා කිව්වා හරි ඔයාලට මේක මෙහෙම හිතෙනවා නම් අපි මේක හරි නවත්තලා බලමු කියලා. ඊට පස්සේ මේ කතා වුණ විදිහට ඇන්ටිබයොටික් එක නැත්නම් IV කෙෆ්‍රැක්සෝන් එක නවත්තනවා. ඊට පස්සේ IV කෙෆ්‍රැක්සෝන් එක නවත්තලා දවස් 2-3 සම්පූර්ණයෙන්ම උණ බහැලා යනවා. එකටත් හොඳ වෙනවා. මේ වෛද්‍යවරයා ඒ දවස් 2කින් ඩිස්චාර්ජ් වෙනවා. ඒකට මෙතන වෙලා තියෙන්නේ ඇත්තටම මේ දීපු ඇන්ටිබයොටික් එක නිසා මේ ඇඟේ එක සංඝටක හැදෙනවා. ඒවා රිලීස් වුණාට පස්සේ හයිපොතැලමස් එකේ අපේ ටෙම්පරේචර් සෙට් පොයින්ට් එක උඩට ගිහිල්ලා දිගටම උණක් හැදෙනවා. උණක් දිගටම කන්ටිනියු වෙනවා මේ දීපු ඇන්ටිබයොටික් එක නිසා. ඒකට මේක හැම වෙලෙම එහෙම මේ ඇන්ටිබයොටික් එක දුන්නා කියලා එහෙම වෙන්නේ නැහැ. ඒකට මේ ඇන්ටිබයොටික් එක නිසා ආපු උණ කියන එක අනිත් ඒවා ඔක්කොම නෝමල් නම් තමයි අපි හිතන්න ඕනේ මේක ඇන්ටිබයොටික් එකෙන් ආපු උණක් වෙන්න පුළුවන් කියලා. එතකොට අද අපි කතා කරේ මේ වෛද්‍යවරයාගේ කතාව ගැන. එතකොට ඔයගොල්ලෝ මේ වගේ දේවල් දැනගන්න කැමති නම් ඊළඟ වීඩියෝ එකත් බලන්න. Thank you.